කොහොමද ජෙහාන් ඔයාට? නම ප්‍රයිම් කෑස්. දැන් තමයි ඔයාගේ උදව් අපිට අවශ්‍ය වෙලාව. මම කොහෙද මේ ඉන්නේ? මේ අපේ ගෙදර නෙමෙයි. මගේ අම්මකෝ. ජෙහාන්, ඒ අය මිය ගිහින් අවුරුදු ගණනාවක් වෙනවා. ඔබව වසර ගණනකට පෙර අධිශීතකරණයකට ලක් කරලායි තිබුණේ. ඒ කියන්නේ මගේ අම්මා තාත්තා මගේ යාළුවෝ කවුරුත් නැද්ද? ඇයි මාව විතරක් මෙහෙම ගෙනාවේ මාව ලංකාවට යවන්න? ලංකාව කියන භූමිය තවමත් එතනම තියෙනවා. හැබැයි ඔබ හොයන ලංකාව දැන් එතන නැහැ. ඒ කියන්නේ මොකද්ද? මගේ මිනිස්සුන්ට මොකද වුනේ? එයාලා ඔක්කොම මැරිලා ගියාද? නැහැ ජෙහාන්. එයාලා ජීවත් වෙනවා. නමුත් එයාලා තවදුරටත් ඔබේ රටට ආවේනික ගතිගුණවලින් පිරුණු අය නෙමෙයි. ඔබේ රටේ මිනිස්සුන්ට ලෝකයා ආදරය කරපු මානුෂීය ගුණ දැන් ඔවුන් ළඟ නැහැ. ඔවුනුත් දැන් නිකන්ම ආසියාතික රටවල ජීවත් වෙන මිනිස්සු පමණයි. එහෙම වෙන්න බෑ. ඇයි එහෙම වුනේ මිනිස්සුන්ට? ඇයි මාව විතරක් මෙහෙම අරන් ආවේ? ජෙහාන්, ඔබේ රටේ බිහි වූ නව පරපුර රට ගැන, ආගම ගැන, ජාතිය ගැන උනන්දුනේ නැහැ. ඔබේ රටේ තිබුණ බෞද්ධ ආගමික පරිසරයත් එක්කයි මිනිස්සුන් ළඟ බොහෝ ගතිගුණ පැවතුනේ. මිනිස්සුන්ගෙන් මනුස්සකම, ආදරය, සිනහව, කරුණාවන්තකම පිරිහෙමින් සදහටම මෙකිලා ගියා. ඉතින් ඇයි ඔයාලා මාව විතරක් අරගෙන ආවේ මෙහෙට? ඔබේ රටේ ඒ ගතිගුණ තිබුණ අවසන් දරුවා ඔබයි. මේ වෙනකොට ලෝකයෙන් ගුණදහම් සියල්ල අතුරුදහන් වෙලා ඉවරයි. අපි ඔබෙන් ඔබේ රටේ මිනිස්සුන්ගේ තිබුණ මානුෂීය ගති ලක්ෂණ ඉගෙන ගනිමින් අපේ රොබෝවරු පුරුදු කරනවා. ඔබේ රට දැන් තාක්ෂණිකව දියුණු රටක් වුණත් ඔබේ රටට ලෝකයෙන් එදා තිබුණ පිළිගැනීම දැන් නැහැ. අපි නැවතත් ඔබේ රටට මේ මනුස්සකම් ලබා දීමට මේ ව්‍යාප්තිය හරහා උත්සාහ කරනවා.